අදත්තා වීඩියක් අරගෙන දඩේ මේ යන වීඩියෝ එකක් අපි ගිහිල්ලා බලමු අද මොනවද කරන්න කියලා. මේ කැලේ ඇවිදින්න තමයි අද තියෙන්නේ. බලමු කට්ටිය බලාගෙන ඉන්න. අනිවාර්යෙන් පොඩි සබ්ස්ක්‍රයිබ් එකක් දීලා අනිවාර්යෙන් පොඩි බෙල් අයිකන් එක අනිවාර්යෙන් මේ කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා කට්ටිය පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න. නම් බලමු අපි ගිහිල්ලා පොඩ්ඩක් පොඩි දඩියම් පාරක් ලයින් කරගන්න. එහෙනම් අපි කැලේ පැත්තට යමු. කැලේදී හම්බ වෙමු අනිවාර්යෙන්. යාළුවනේ බලන්න කොහොමද කියලා මාර දෙපැත්තම කැලේ තියෙන්නේ. මේ කැලේ ඇවිදන් යන ගමන් තියෙන්නේ. ඔයාලා බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක මේ මට සෙට් වුණා පොඩි ඉත්තෑව වෙන පාරක්. මෑට තමයි මේ ඉත්තෑව වෙන්නේ. මෙතනින් තමයි එන්නේ ඉත්තෑව. මේ පාර දෙපැත්ත පොඩ්ඩක් මේ ගස් වලින් මේ කරගෙන තලාගෙන උන් රැට එනවා කෑම හොයාගෙන. ඔයාලට පේන්නේ නැති අනිවාර්යෙන් බලන්න. මේ කෑම හොයාගෙන තමයි එන්නේ වතුර ආරේ මේ හොයාගෙන එනවා ඉතින්. ඉත්තෑව නම් මේ වෙලාවේ බලන්න බැරි වේවි. රැට වීඩියෝක් අරන් ඉන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් ඉත්තෑව බලන්න. අපි දැනට යන්නේ පොඩි දඩයමක් කරන්න බලමු ලයින් කරගන්න පුළුවන්ද කියලා. මේ අපි ඉස්සරහට යමු තා පොඩ්ඩක්. වතුර වලක් තියෙන වතුර ගාවට ගිහලා බලමු. මේ තියෙන්නේ අර මං කිව්ව වතුර වලේ වතුර තියෙනවා. පත්තු බොන්න ගොඩක් තියෙනවා. මේ කකුල් අඩි එහෙම තියෙනවා. මේ ඌරෝ එහෙම මූ ඇවිල්ලා වතුර බීලා තියෙනවා මේ වතුර වලේ. ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් ගයි ගලින් මේ අනිකර කැලේ තමයි දෙපැත්ත තියෙන්නේ. මාර ලස්සනයි මේ පැත්ත හරිද? පට්ට ලස්සනයි මේ බලන්න වහසත් කොහමද ඉන්නේ. පට්ට පීලින් නැත් තියෙන මේ පැත්තේ මේ මාර ලස්සනයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ සතෙක්වත් මේ වෙලාවට හොයාගන්න බෑ අමාරුයි. රැයට තමයි එන්න ඕන වීඩියෝ එකක් අරගෙන අනිවාර්යෙන් සතෙක් බලා ගන්න. තවලට සත්තු සාමාන්‍යයෙන් හොරයි එන්නේ නැහැ. මේ බලමු අපි ඇවිදගෙන ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා අපි බලාගමු අනිවාර්යෙන්. අපි යමු කැලිය මැදින්. හරියාකාර මං හිතන්නේ දවල්ට නම් අලි නෑ. හැබැයි රැයට තමයි අලි ඉන්නේ. පොඩක් බලාගෙන යමු අනිවාර්යෙන් යමු. නැත්තම් එහෙම අපිට ස්පොට් කරගන්න. අපේ ජීවිතේ පරිස්සම් කරගෙන අපි යමු. මේ මොකද පොඩි සාමාන්‍යයෙන් දියුල් ගහක් තියෙනවා. හැබැයි දියුල් ගෙඩි නෑ තාම. කච්චිය දාන්න නැතිව දියුල් ගස් අර දියුල් කිරි බොන දියුල් ගස් එහෙම තියෙනවා. මේ තියෙන්නේ එහෙම දියුල් ගහක් තමයි. මට සෙට් උනේ දැන්. මේ දගා නැති කට්ටියට අපි වීඩියෝ එකෙන් අනිවාර්යෙන් දියුල් ගහ පෙන්නනවා දැන්. අපි බලමු පොඩ්ඩක් දියුල් ගහ කොහොමද කියලා.
යාළුවනේ මට මේ කැලේ යද්දි දැන් මට බුලත් වලට කන පොඩි සුපිරි කියන්න Oh my god. ඒකට කියන්නේ මදුරු තලා කියලා. මේ තියෙන මේ ගහ තමයි මේ. ඔන්න තියෙන මදුරු තලා. මේක බුලත් වලට කනවා. මේක තමයි සාමාන්‍යයෙන් ගන්නවා මේක මේ මදුරුවන්ට දුම් ගහනවා. Oh, thank you so කොළ අරගෙන much. දුම් ගහනවා. මේ අතු එහෙම අරගෙන දුම් ගහනවා. මේක සාමාන්‍යයෙන් හොයන්න අමාරුයි. මේක මං කෑ පොඩ්ඩ බලන්න මාර රහයි. ඒ වගේම සැරයි පොඩ්ඩක්. මෙන්න මෙහෙම පොඩ්ඩක් තලලා පොඩ්ඩක් මේකලා Oh බුලත් my එක කෑ අමාරු. කියන්න බෑ වචන නැහැ සුපිරියයි බුලත් එක කනවා අමාරු. ඉස්සරහට යන්න. Oh. දැන් ඔතේ මම වෙඩි තියනවා. මල්ලි අපේ මේ ගාල එළුවෙක් මේ කවුද මිනිහෙක් ඇවිල්ලා දඩයකාරයෙක් ඇවිල්ලා අරන් ගියා. ටක් ගාලා එනවා බලන්න.